morning guys. එහෙනම් පොඩි vlog එකක් පටන් ගන්න කියලා බැලුවේ අද. අපි පොඩි trip එකක් යනවා. ඒක දවසින් දවස කඩලා ලස්සන vlog එකක් ඔයගොල්ලන්ට අරන් එන්න කියලා හිතුවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ලස්සන තැන් ටිකකට යනවා. ලස්සන දේවල් ටිකක් කරනවා. ඉතින් උදේ පාන්දර යන්න කියලා බැලුවේ. ඉතින් බලමු කොහෙද යන්න කියලා. ඉතින් ගිහිල්ලා අපි කරන කියන ඔක්කොම ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් වීඩියෝත් එක දිගටම එකතුලා ඉන්න. ඉස්සරහට හම්බෙමු. හරි අපි ඊට පස්සේ ඔන්න ටික ටික උදේ වුණාට පස්සේ නවත්තලා උදේටත් කෑවා. ඊට පස්සේ අපි ඔහොම ආවද රාවණ ඇල්ල බලන්න. ඉතින් ඔන්න ඔයගොල්ලෝ ඊළඟට දකින්නේ අපි රාවණ ඇල්ල ළඟ මොනවද කරේ කියලා. ඊට පස්සේ ඔහොම අපි එහා පැත්තට ගියා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම එපා කියද්දි ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්න ගහපු ෂොට් එකක් තියෙනවා. මේක තියලා බලන්න. මේ තියෙන්නේ මේ වයිෆ් එපා කියද්දි මම එහා පැත්තට කොන්ටම ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම කියලා ගහපු වීඩියෝ ක්ලිප් එක. හරි. ඔයගොල්ලෝ දැන් ඊළඟට දකින්න යන්නේ ෆ්ලයින් රාවණයකේ එක ඇඩ්වෙන්චර් එකක් තමයි කරන්න හදන්නේ. ඔන්චිල්ලාව සීන් එක කරන්න හදන්නේ. අපේ නෝනා ඔන්න දැන් එයා ඔන්චිල්ලාව පදින්න යන්නේ. සුපිරිම අත්දැකීමක් ඕක. ඒ කියන්නේ සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. මම ගියේ නෑ ඕකට. එයා කිව්වා මට ඕක සුපිරිම එක්ස්පීරියන්ස් එකක් කියලා. ඒගොල්ලෝ ෆුල් සපෝට් එක දෙනවා ඕක කරන්න. ඒගොල්ලෝ උඩින් පැනලා තල්ලු කරන්න ෆුල් හෙල්ප් එකක් දෙනවා. view එක මාරම ලස්සනයි. ඒකේ ගිහිල්ලා තමයි බලන්න ඕන කොහොමද අත්දැකීම කියලා. හරි guys. ඔන්න දැන් අපි ආවා ෆ්ලයින් රාවණයකට. ඒකේ මෙයා ස්විං එක කරා. මම නම් ගියේ නෑ ඒකට. මොකද හිතෙන්නේ ඒක ගැන? මුලින් බය හිතුණා පළවෙනි පාර. ඊට පස්සේ නම් ෂෝක්. හොඳයි මම පිටින් බලන් හිටියා. හරි ලස්සනයි. මේ මාරම ලස්සනයි. කියන්නේ view එකත් එක්ක ඒ vibe එක පට්ටාතල්. ඉතින් බලමු දැන් ඉස්සරහට මේකේ experience එක කොහොමද කියලා අපි ඔයගොල්ලන්ට share කරන්න. ඉන්න. අපි දැන් මෙගා zip line එක යන්නේ.
සුපිරිම එක්ස්පිරියන්ස් එකක් ඒක ආයි අවිල්ල නැති කට්ටියටත් කියන්නේ එන්න මෙතනට ඒ කියන්නේ සුපිරිනේ. ඒතර ඔයා මොකද හිතන්නේ ඒක? අර මොකද අපි ගියේ මුලින් ස්විං එකට ගියා. ඒකේ ගියා යන එක ඊට වැඩිය උපයයි. චුට්ටක් ඔව් මේක බය නෑ. මේක ඇත්තටම සුපිරි ආතල්ලක් තියෙනවා. ඒ කියන්නේ පේන තරම් ලොකු දෙයක් නැහැ. ඇත්තම කිව්වොත්. මම කරගන්නේ. ඔව් මාව නම් කරගුණ නෑ කරගුණ නැහැ. මේ ඉතින් එන්න view එකත් සුපිරි. බලන්න. එහෙනම් අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. hello guys. අපි දැන් අද නවතින තැනට ආවා. ඕකේ එහෙනම් මේ අපි අද නවතින්නේ hideout ඇල්ල ඩෝම් එකේ. ඩෝම්ස් වල නවතින්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද දැන් රූම් එක එතකොට ඉන්න තැන ලොකේෂන් එක කොහොමද view එක කොහොමද කියලා ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ කැල්ලක් දාන්න හදන්නේ. එහෙනම් බලමු කොහොමද කියලා. මෙහෙම තමයි එළිය තියෙන්නේ. අර පැත්තට මම ගිහලා පෙන්නන්න. ඉස්සෙල්ලා ඇතුළේ බලමු. අපේ ඇතුළේ ගමන් තියෙනවා මිර එකක් තියෙනවා මෙතන. මෙතන වොෂ් ඒරියා එකක් තියෙනවා. පොඩි ටේබල් එකක් තියෙනවා. ටී හදා ගන්න ඕන ඔක්කොම දේවල් ටික තියෙනවා. බෙඩ් එක ටීවී එකක් තියෙනවා, වයිෆයි තියෙනවා. මෙන්න අපේ වයිෆි ඉන්නවා. කොහොමද හැරෙන්නේ බලන්න. එයා view එක බලන ගමන් ඉන්නේ මානව ලස්සන view එකක් තියෙන මෙතනට. ඉතින් කෙලිම පේන්නේ නයින් ආච් එක. එහෙනම් අපි දැන් එළිය බලන්න. ඩෝම් එක එළියට ඇවිල්ලා එළියෙන් මෙන්න මෙහෙම අයින දිගේ තමයි අපි යන්න ඕන. එනි මෙතන ෂවර් එක තියෙනවා. මෙතන වොෂ්රූම් එක තියෙනවා. ඔහොම යනකොට තමයි ලස්සනම view එක සෙට් වෙන්නේ. මෙන්න මෙහෙම තමයි view එක. ඉතින් අපි තව තැන්ටිකට යන්න හිටියා. පොඩි ප්‍රශ්නයක් මුහුණ දෙන්න වුණා. අපි ඇල්ලි ඉඳන් ගියායි කොහෙද ඇඩිසන් බංගලෝ එකට යනකොට වහලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ එන්න උනා. ඊට පස්සේ තව තැනකට ගියා. ඒකත් අද වහලා කරන්න දෙයක් නැහැ. හිතුවා අදට ඇති මහන්සි උදේ ආපුවම නිසා හොටෙල් එකට චෙක් ඉන් දෙමු කියලා. ඒකෙන් ඉතින් දෙන්නත් එක්ක මෙතනට ආවා. ඔව් ෆ්ලයිං රාවණයකට ගිහලා පිස්සුනටලා ඇක්ටිවිටිස් ටික කරලා තව කරන්න තිබ්බ කරේ නැහැ. මොකද අපි තව වෙන කොහේ හරි යන්න කියලා එන්න හැදුවා. වැඩේ කෙලුණා. ඉතින් මෙතනට ආවා අන්තිමේට. හරි. මෙහෙම තමයි අද දවස. බලමු රැට ඇල්ල ටවුන් එකට යන්න කියලා හිතාගෙන ඉන්නවා. බලමු එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ඉස්සරහට ගේන්නම්. එහෙනම් දැනට සමු ගන්නවා. බයි. හරි යාළුවනේ එදා දවස ඔන්න ඔය විදිහට තමයි ඉතින් ගෙවුනේ. අපි ඉතින් පොඩි chat එකක් දාගෙන ওই view එකට තියෙන ලස්සන බලාගෙන එදා දවස එහෙම අපි ඉවර කරා. ඉතින් එහෙනම් අපි ඊළඟ දවසේ මොකද වුනේ කියලා බලන්න ඊළඟ vlog එකෙන් අපි හමු වෙමු. බයි.